සුබ දවසක් මගේ බොන්සයි යාළුවන්ට. අද මට ගොඩක් දුක හිතෙන දවසක්, ඒ වගේම සතුටු හිතෙන දවසක්. සතුටු හිතෙන්න හේතුව තමයි මගේ ඩැනියල්ස් බොන්සයි YouTube channel එකේ subscribersලා 5000කට වැඩියෙන් එකතු වෙලා ඉන්නවා. හැබැයි දුකට හේතුව තමයි මට කාලයක් තිස්සේ මගේ බොන්සයි ගස් හදන්න බැරි වුණා. ඒ ගස් බලන්න යන්න බැරි වුණා. ඒත් කිසිම දෙයක් මගේ Facebook පිටුව හරහා මගේ YouTube channel එක හරහා මම පළ නොකලත් මාත් එක්ක ඔයාලා එකතු වෙලා හිටපු නිසා මම ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ඒ වගේම මම කියන්න ඕනේ මගේ ගස් ගොඩක් මැරිලා ගිහින් සමහරක් ගස් අඩි 3-4ක් උසට වැවිලා කැලේ වගේ වැවිලා මම ඔයාලට ඒ ගස් පෙන්වන්නම්. හැබැයි මම තීරණය කළා මම බොන්සයි ගස් හදන එක නවත්තන්නේ නැහැ. මේ ඇඟිලි අතේ හරියට වැඩ කරේ නැති වුණත් හරි මට පුළුවන් විදියට එක අතෙන් හරි මං ආපහු මගේ බොන්සයි නිර්මාණ පටන් ගන්නට යනවා. ඒ විතරක් නෙවෙයි මං ඔයාලට කියන්නේ මං හදන හැම ගහක්ම මම ලබන මාසයේ මුල ඉඳලා ඔයාලට පෙන්වන්න යනවා. ඒ වගේම දැනටමත් මම වීඩියෝස් 75ක් විතර මම YouTube channel එක හරහා මම පෝස්ට් කරලා තියෙනවා. මගේ Facebook පිටුව හරහා ලිපි 100 ගණනක් මම පෝස්ට් කරලා තියෙනවා. මම ඉගෙන ගත්ත දේවල්, බොන්සයි ගැන මම දන්න දේවල්, මේ හැම දෙයක්ම මම පෝස්ට් කරා. මම කියලා දුන්නා හැමෝටම තේරෙන සරල භාෂාවෙන්. ඉතින් Facebook පිටුවේ 32000කට අධික පිරිසක් මාත් එක්ක ඉන්නවා. YouTube channel එක හරහා 5000කට අධික පිරිසක් ඉන්නවා. ඒ වගේම මගේ Facebook ගිණුම හරහා 3000කට ආසන්න පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ හැමෝටම මම දෙන පණිවිඩය තමයි මම බොන්සයි නවත්තන්නේ නැහැ. මම දිගටම බොන්සයි කරන්න යනවා මොන බාධක ආවත්. අද දවසේ මම ඔයාලට කියන්න කැමතියි ඔයාලත් බොන්සයි හදන එක නවත්තලා තියෙනවා නම් නවත්තන්න එපා. ඒ දේ දිගටම කරගෙන යන්න. මොකද පුදුමාකාර මානසික සුවයක් තියෙන්නේ බොන්සයි ගස් බොන්සයි කලාවේ නියැලීමෙන්. ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්නම් මගේ විනාශ වෙලා තියෙන ගස් ටික, ඒ වගේම කැලේ වගේ වැවිලා තියෙන ගස් ටික මම ඔයාලට පෙන්වන්නම් පුළුවන් විදියට. ඉතින් යාළුවනේ මම පෙන්නුවේ මගේ ගස් වලින් ටිකක්. දැක්කනේ ගොඩක් ගස් කැලේ වගේ අඩි 3-4ට වැවිලා ගිහිල්ලා. ගොඩක් ගස් ආදරෙන් හදපු ගස් ගොඩක් මැරිලා ගිහිල්ලා. හැබැයි සැලෙන්නේ නැහැ. ලබන මාසයේ ඉඳන් ඔයාලට මම මගේ බොන්සයි වීඩියෝ අරන් එනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක බොන්සයි කලාවට ආදරය කරන ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. සුබ දවසක්.